තමන්ගේ චෛතසික පිළිබඳව ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. තපස්වරු ඊතන්න 10 පාරක් ඊතන්න ඕනේ. මම මේ ඊතන එක නිවනට ගැලපෙනවා නම් මම නිවන බවටපත් වෙනවා. එහෙම නැතුව ලෞකික ජීවිතයට සම්බන්ධ නම්, කෙලෙස් වලට සම්බන්ධ නම්, පැවැත්මට දුකට බලාපොරොත්තුට සම්බන්ධ නම් මට වැඩ වැරදෙනවා. මම අප්‍රමාණ දුකකටපත් වෙනවා. ඉපදිලා දුක් විඳින්න මා විසින් මගේ පරිසරය සකස් කරගන්නවා. ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. කතා කරන්න 10 පාරක් පරිස්සම් වෙනවා නම් ඒ කතා කරන එක ඊතන එක සම්බන්ධයෙන් 20 පාරක් පරිස්සම් වෙන්න. චේතනාව තමයි මම කතා කරන කාරණේ තීරණය කරන්නේ. චේතනාව තමයි මගේ චරිතය තීරණය කරන්නේ. චේතනාව තමයි මගේ ඇසිරීම තීරණය කරන්නේ. මම අසංවර නෙමෙයි, සිත අසංවරයි. මම කලබල නෙමෙයි, සිත කලබලයි. මම වාචාල නෙමෙයි, සිත වාචාලයි. මම ප්‍රඥාවන්ත නෙමෙයි, සිත ප්‍රඥාවන්තයි. මම සිල්වත් නෙමෙයි, සිත සිල්වත්. එනම් කෙනෙක්ගේ දුස්සීලකම දකිනකොට එයාගේ සිතයි අපිට දකින්න පුළුවන් වෙන්න ඕනේ. අපි දකින්න ඕනේ එයාගේ සිත. අරිම සංසුන් කෙනෙක්, එයාගේ සිත සංසුන්. අරිම අහිංසකයි නෑ, එයාගේ සිත අහිංසකයි. කෙනෙක් කීකරු වෙනකොට එයාගේ සිත කීකරුයි කියන එකයි දකින්නේ. එයා කීකරුයි කියලා අපි දකින්නේ නෑ. මම සමානයි ශක්ති විශේෂේ නම්, මම සමානයි විඥානේ නම්, මම දැනගන්න හැම මොහොතෙම, සිතන හැම මොහොතෙම මගේ ශක්ති විශේෂය ඒක බවට පරිවර්තනය වෙනවා. වහිරකේ තියෙනකම් විතරයි විදුලිය. ඒක අරගෙන ඇවිල්ලා පංකාවකට දුන්නාම උලන් තමයි එන්නේ. විදුලි පංකාව කැරකෙනවා, කරන්ට් එන්නේ නැහැ. උලන් එනවා. ඒක අරගෙන ගිහිල්ලා වායු සමීකරණයකට දුන්නාම කරන්ට් එක එන්නේ නැහැ. සීතලක් එනවා. ඒක අරගෙන ගිහිල්ලා සීතකරණයකට දුන්නාම වතුර මිදෙනවා. කරන්ට් එක එන්නේ නැහැ. වතුර මිදෙනවා. අයිස් කැට තමයි එන්නේ. ඒක අරගෙන ගිහිල්ලා ඊටරයකට දුන්නාම කරන්ට් එක එන්නේ රස්නයක් එනවා, උණුසුමක් එනවා. ඒක අරගෙන ගිහිල්ලා ලිපකට දුන්නාම කරන්ට් ලිපෙන් ගින්දරක් එනවා. කරන්ට් එක එන්නේ කුමන ආයතනයකට දෙනවද? ඒ ආයතනයට අදාළ රූපයේ බවට, ශබ්දයේ බවට, ගන්ධයේ බවට, රසයේ බවට, ස්පර්ශයේ බවට, චෛතසිකයේ බවට පරිවර්තනය වෙලා එළියට යනවා. එනම් විදුලි පංකාවෙන් එන හුළඟ ඒ විදුලිය නම්, වායු සමීකරණයෙන් එන සීතල සීතලක් නෙමෙයි, විදුලිය නම් විදුලියේම පරිණාමයක් නම්, පරිවර්තනයක් නම්. දැන් මම දකින රූපය මම නොවෙන්නේ කොහමද? මම සවන් දෙන ශබ්දය මම නොවෙන්නේ කොහමද? ඇයි අරකට සාපේක්ෂව මේක තේරුම් ගන්න බෑ? ශක්ති විශේෂය තිබුණා, දැන් ඒක ශබ්දයක් බවට පත් වෙලා. එහෙනම් එන්නේ ශබ්දයක් නෙමෙයි, මගේ ශක්ති විශේෂයක්. රූපයක් නෙමෙයි, ශක්ති විශේෂයක්. ශබ්දයක් නෙමෙයි, ශක්ති විශේෂයක්. ගන්ධයක්, වචනයක් නෙමෙයි, ශක්ති විශේෂයක්. ස්පර්ශයක් නෙමෙයි, ශක්ති විශේෂයක්. ඇතුලේ තියෙනකොට තමයි ශක්ති විශේෂය. ආයතනයට සම්බන්ධ වුණාම උලන් බවට, සීතල බවට, රස්නේ බවට, අයිස් කැට බවට පත් වෙනවා. ඒ ඔක්කොම ඒකින විදුලිය නම්. එහෙනම් මේ ආයතන හයේම ක්‍රියාකාරීත්වය ඒකින ශක්ති විශේෂයනේ. එහෙනම් මගේ සිත තමයි මේ බලන්නේ, ඇස නෙමෙයි. මගේ සිත තමයි සවන් දෙන්නේ, කන නෙමෙයි. මගේ සිත තමයි කතා කරන්නේ, කට නෙමෙයි. මගේ සිතයි මේ කතා කරන්නේ. එහෙනම් වචන වලින් සිත අඳුන ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මගේ සිත තමයි ඇසිරෙන්නේ, මම නෙමෙයි. චර්යාවලින්, චරිතෙන් සිත අඳුන ගන්න බැරිද? පුළුවන්. පඨවියෙන්, ආපෝවෙන්, වායෝවෙන්, තේජෝවෙන් සතරමා භූතය තේරුම් ගත්ත තාපසේකට වචනයක් දෙකක් ඇයෙනකොට එයාගේ සම්පූර්ණ සිතය තේරුම් අරන් ඉවරයි. එයාගේ ස්වභාවය තේරුම් අරන් ඉවරයි. එයා කවුද කියන එක තේරුම් අරන් ඉවරයි. එච්චර තොරතුරු එයාට ලැබෙනවා.